හායි මගේ ලස්සන කෙල්ලනේ. අද ඔයාලට ගෙනාවේ ගෙදර ඉඳන්ම ඔයාගේ ස්කින් එක එකම කලයකට ගන්න පුළුවන්. ඔයාලා දන්නවද මේක පාවිච්චි කරොත් ඔයාට මාසයක් ඇතුළත ඔයාගේ ස්කින් එක රත්තරන් පාට කරගන්න පුළුවන්. අද හදන්නේ විටමින් C සීරම් එකක්. එන්න මාත් එක්ක අද මේක හදන්නේ කොහොමද කියලා බලන්න. මීට කලින් ඕගොල්ලන්ට වීඩියෝ එකක් දැම්මා කොලජන් ගමීස් කොහොමද හදන්නේ කියලා. බලපු නැති අයට පුළුවන් ගිහිල්ලා ඒකත් බලන්න. ඔන්න ඉතින් එතනදී අපි ගත්ත දොඩම් නාරම් වල ලෙලි වලින් තමයි අද මේ විටමින් සීරම් එක හදන්න. නාරන් ලෙලි ටික හොඳට හොදගත්තට පස්සේ බ්ලෙන්ඩර් කප් එකකට දාලා වතුර චුට්ටකුත් දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න තියෙන්නේ. වතුර ලොකු ප්‍රමාණයක් දාන්න එපා. දාන ප්‍රමාණවල ටික මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකකට දාන්න. දැන් අපි මේක හොඳට බ්ලෙන්ඩ් කරගත්තනේ. බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ ඒක අපි හොඳ පිරිසිදු රෙදි කෑල්ලකට දාලා හැබැයි ඒක ගොඩක් තුනී රෙදි කෑල්ලක් වෙන්න ඕනේ. මෙන්න මේ විදියට බ්ලෙන්ඩ් කරපු ටික ඒ රෙදි කෑල්ලට දාගන්න ඕනේ. කෑල්ලට අපි අර බ්ලෙන්ඩ් කරපු ඔක්කොම ටික දාලා හොඳට අපි යුෂ ටික බේරගන්නයි මේ හදන්නේ. 100% ස්වාභාවික විදියටම තමයි හදලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇතිනේ මේක හදන්නේ කොහොමද කියලා. මේක මේ හදන විදියට ඕගොල්ලන්ට රිසල්ට් එක ඉක්මනටම ගන්න පුළුවන්. ඔයාගේ ස්කින් එක ගෝල්ඩන් ලුක් එකකට ගන්න මෙන්න මේ සීරම් එකෙන් පුළුවන්. මම මුලදී කිව්වා වගේම මේක ඔයාගේ මුළු ඇඟටම පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් මූණට වඩා මගේ අතපය කළුයි, මගේ ඇඟ කළුයි, මගේ බෙල්ල කළුයි කියලා ඔන්න ඒ අයට හොඳම විසඳුමක් තමයි මෙන්න මේ විටමින් C සීරම් එක. තියෙන තෙල් සහිත සමට මෙන්න මේ විටමින් සීරම් එක ගොඩාක් හොඳයි. කුරුලෑ පාලනය කරන්න මේ විටමින් C සීරම් එකට පුළුවන්. විතරක් නෙමෙයි මේ දොඩම් ලෙල්ලේ තියෙන ගුණයට පුළුවන් අපේ හයි පිග්මන්ටේෂන් අඩු කරන්න. ඒක නෙමෙයි ඔයා දන්නවද? දොඩම් ලෙලි ග්‍රෑම් 100ක ප්‍රමාණයක විටමින් C මිලිග්‍රෑම් 130ක ප්‍රමාණයක් අඩංගු වෙනවා කියලා. අපි මේ සිනිඳු රෙදි කෑල්ලක් ආධාරයෙන් පෙරලා ගත්ත විටමින් C සීරම් ටික ඔයාට පුළුවන් පිරිසිදු බෝතලයකට දාලා ෆ්‍රිජ් එකේ තියලා ඔයාට පාවිච්චි කරන්න. ඩීෆ්‍රීසර් තියන්න ඕනේ. නෝමල් කූල් එකේ තියලා මේක ඔයාට සතියක් දෙකක් වගේ යනකම් පාවිච්චි කරන්න පුළුවන්. ඔයා උදේට ෆේස් එක හොඳට ෆේස් වොෂ් කරලා ඉවර වෙලා ක්ලෙන්සර් කරලා ඉවර වෙලා මෙන්න මේ සීරම් එක පාවිච්චි කරන්න. සීරම් එක පාවිච්චි කරා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාට ඩේ ක්‍රීම්, නයිට් ක්‍රීම් පාවිච්චි කරන්න පුළුවන්. මේකෙන් එන්නේ හරිම නැවුම් සුවඳක්. මොකද අපි දොඩම් ලෙලි, නාරන් ලෙලි වලින් මේක හදාගන්නේ. ඔයාට මං කලිනුත් කිව්වා. දොඩම් ලෙල්ලේ, නාරන් ලෙල්ලේ විටමින් C බොහෝමයක් අඩංගුයි. සතියකට එකපාරක් මේ විටමින් C සීරම් එක හදලා ඉවර වෙලා ඔයා ෆ්‍රිජ් එකේ දාගෙන මේක පාවිච්චි කරන්න. ඔයාටම තේරෙයි මාසයක් පාවිච්චි කරගෙන යද්දී මේකෙන් හම්බෙන රිසල්ට් එක කොහොමද කියලා. කවුරු හරි කෙනෙක් ඔයාව දැක්කහම ආයි ඔයා මොනවාදනේ පාවිච්චි කරන්න කියලා. ඔයාට ඉතින් මූණට විතරක් නෙමෙයිනේ පාවිච්චි කරන්න පුළුවන්. මම ඔයාට කිව්වා වගේම මේක ඔයාට ෆුල් බොඩි එකටම පාවිච්චි කරන්න පුළුවන්. කුරුලෑල අප කැලල් තියෙන කෙනෙක්ට උනත් මේක පාවිච්චි කරලා ඉක්මනටම පිම්පල්ස් අඩු කරන්න වගේම පිම්පල්ස් මාක් අඩු කරන්නත් මෙන්න මේ සීරම් එක ඔයාට ගොඩක් උදව් වෙනවා. ඉතින් ගොඩක් අය මගේ වීඩියෝස් බලනවා TikTok එකෙන් දැකලා, Facebook, Instagram වලින් දැකලා, YouTube එකේ ඇවිල්ලා බලන මගේ යාළුවෝ මට කමෙන්ට්ස් දානවා. මම ඒ හැම කමෙන්ට් එකක් කියවනවා වගේම එයාලා හැමෝටම රිප්ලයි එකක් දෙන්නත් මම පුරුදු වෙලා ඉන්නවා. ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිවාර්යෙන් ඒකට රිප්ලයි වීඩියෝ එකක් දෙන්න මම උපරිම උත්සාහ කරනවා. ඉතින් මේ වෙද්දි හදවස් 3200ක් මගේ YouTube පවුලත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ හැමෝටම thank you.